ලේඩීස්ලාට තියෙන ලස්සන ස්කූටි එකක් මට අඳුන්වලා දෙන්න පුළුවන් මේ බයික් එක. අමල්ෆි කියන මේ බයික් එක එහෙම නැත්නම් මේ ස්කූටර් එක බලන්න බැලුවාම මෙතන ඉන්න ලේඩීස්ලා, හස්බන්ඩ්ලා, බොයිෆ්‍රෙන්ඩ්ලා, ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා කට්ටිය මෙතන ඇති. කොයිතරම් කියුට් බයික් එකක්ද මේ බයික් එක කියන දේ. අද අපි ගොඩාක් ස්මාර්ට් ස්කූටර් වෙළඳපොලේ අපි දැකලා තියෙනවා, පාරේ අපි දකිනවා, යද්දි පේනවා, හැදිලා තියෙන කතා ගොඩාක් තියෙනවා ස්කූටිත් එක්ක. මේ බයික් එක ඇත්තටම ගත්තොත් අපිට කියන්න පුළුවන් අර මූවිස් වලට පාවිච්චි කරන, ෆිල්ම්ස් වලට පාවිච්චි කරන යුරෝපයේ වේවා, ඉන්දියාවේ වේවා ෆිල්ම්ස් වලටත් හොයන විදිහේ ඒ තියෙන කියුට් ලුක් එකේ තියෙන ස්කූටර් එකක් විදියට පළවෙනියටම මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ ලස්සන පෙනුම මේ බයික් එකත් එක්ක ආවහම කෙනෙක් වාඩි වෙලා ගියාම යනකොට ඇත්තටම මේ බයික් එකේ තියෙන පෙනුම සහ මේකේ තියෙන ලස්සනත් එක්ක ඒ යන කෙනාටත් ඒ වටිනාකම, ඒ ලස්සන, ඒ හැමදේම අපිට කියන්න පුළුවන් එකතු වෙනවා කියලා. ඒ තරම් මොනවා වුණත් මේ බයික් හැම එකක් අතරින්ම මට දැනෙන දේ අර කියුට්ම බයික් එක එහෙම නැත්නම් ස්කූටර් එක විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ලස්සන ගෑනු ළමයෙකුට තවත් ලස්සන වැඩි කරන්න පුළුවන්, ලස්සන විදියට ඉන්න පුළුවන් ලස්සන බයික් එකක් එහෙම නැත්නම් ස්කූටර් එකක් තමයි මේ අමල්ෆි කියලා කියන්නේ. රයිට්. ඔය මොන කතාව වුණත් මේකේ තියෙන ෆීචර්ස් තමයි හරිම වැදගත් වෙන්නේ. ඒ ටික තමයි බලන්න ඕන දේ. බලමු මේකේ තියෙන වැදගත් දේවල් ටික මොනවද කියන දේ. මෝටර් කැපැසිටි එක අපි තිබ්බේ කලින් 1500, මේක එන්නේ 1200ක කැපැසිටි එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. බැටරි එකත් අපි මතක ඇති K සීරීස් එකේ තිබ්බේ 72කට, මේක 60ට එනවා. ඒ වගේම ඇම්පියර් ප්‍රමාණය විදියට 26කට ඇවිල්ලා තිනවා. බැටරි එක වගේමයි ග්‍රැෆයිට් වලින් හදලා තියෙන බැටරි එකක් මේ බයික් එකට එහෙම නැත්නම් ස්කූටර් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඔබට පැහැදිලි කරන්න ඕනේ පැයට කිලෝමීටර් 50ක වේගයකින් උපරිම මේකේ යන්න පුළුවන් විදිය ස්පීඩ් එකක් තියෙනවා. ඉතින් ඒක ඉතාමත් හොඳ තත්ත්වයක් ස්කූටර් එකක් විදියට ගත්තාම ලේඩි කෙනෙකුට පාවිච්චි කරනවා නම්. මේකේ ඊළඟ දේවල් ටික තමයි ඔබට බලන්න පුළුවන් මැක්සිමම් යන්න පුළුවන් එක charge එක ප්‍රමාණය කිලෝමීටර් 80ක දුරක් ඔබට යන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඩිස්ක් බ්‍රේක් සහ ඩ්‍රම් විදිහට තමයි ඒ බ්‍රේක් සිස්ටම් එක මේකේ ඇවිල්ලා නිර්මාණය වෙලා තියෙන්නේ. ටයර් ප්‍රමාණය සහ මේකේ ගත්තොත් ඔබට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒකේ ටයර් එක චුට්ටක් පොඩි විදිහට ඇවිල්ලා තියෙන්නේ. ටයර් එක පොඩ්ඩක් අඩු ප්‍රමාණයක් තියෙනවා. 10 විදිහට තමයි එන්නේ. මොකද බයික් එක පුංචි වෙන නිසා. ඒ අතරම ඔබට බේස් එක කොයි වගේද, සයිස් එක කොයි වගේද කියන දේ බලන්න පුළුවන්. මේකේ ඒ විදිහට ගත්තාම සාමාන්‍යයෙන් මේකේ ගත්තාම දිග ප්‍රමාණය ගත්තොත් 1097ක් විදිහට තියෙනවා. ඒ වගේම පළල 443. ඒ වගේම මේකේ ඒ අතර ගත්තාම උස 1718ක් විදිහට මේ විදිහට මේ බයික් එකේ සම්පූර්ණ ප්‍රමාණය ඇවිල්ලා තිනවා. ඒ අතරින් ගත්තාම බේස් එක සම්පූර්ණ ප්‍රමාණය 1616ක් විදිහට තමයි වීල් බේස් එක මේ බයික් එකේ ඇවිල්ලා තින්නේ. හරි. මේ කතාවත් එක්කම ගත්තහම මේ බයික් එකේ තියෙන තවත් විශේෂ දේ අඳුර ගන්න හරිම පහසුයි. ඕගොල්ලන්ට මේ තියෙන අනිත් බයික් දෙකත් එක්ක ගත්තාම පැහැදිලිවම ලෝකේ ස්මාර්ට් ස්කූටර් එක පළවෙනියටම හැදිලා ආවට පස්සේ ඉතාලියෙන් මේ concept එක ආවහම ඇත්තටම ඒක අද වෙනකන් ඒ අනන්‍යතාවයේ තියාගෙන තියෙනවා. මේක තමයි ස්කූටර් කියන එක. ඒක තමයි ආවේ කියන එක තියාගන්න අදටත් මාකට් එකේ තියෙන විශේෂත්වයක් තමයි ඒක. ඒ නිසා ඒ ප්‍රාථමික අනන්‍යතාවයේ තියාගෙන හදපු නිසා මේ බයික් එකට අදත් හොඳ වෙළඳපොලේ මාකට් එකක් තියෙනවා. මේ බයික් තුනේම ගත්තාම ඩිජිටල් ඩිස්ප්ලේස් තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. අර දෙකේම ගත්තොත් අපිට ස්ක්වයර් විදියට එහෙම නැත්නම් කොටු විදියට ඩිස්ප්ලේ ආවත් ඇත්තටම මේ ස්මාර්ට් ස්කූටර් එකට එන්නේ අපිට ගත්තොත් රවුන්ඩ් විදියේ ඩිස්ප්ලේ එකක්. මේ ඩිස්ප්ලේ එකෙන් අපිට නෝමල් තියෙන ෆීචර්ස් හැම දෙයක්ම අඳුර ගන්න පුළුවන්. ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරනවා වගේම තමයි ඔබට මේකේ බැටරි charge එක, යන්න පුළුවන් කිලෝමීටර් ප්‍රමාණය සහ බ්‍රේක් වල තියෙන තත්ත්වය, මොනවා හරි වෝනින් එකක් ආවොත් මේ හැම දෙයක්ම ඔයගලන්ට මේ ස්මාර්ට් ඩිස්ප්ලේ එකෙන් දැක බලා ගැනීමේ පහසුව තියෙනවා. පුංචි පවුලකට මම කිව්වා වගේම බබෙක් එක්ක ගෙදර බඩු ටිකක් අරගෙන පොළට ගිහිල්ලා
ඉස්කෝලේට ගිහිල්ලා ඒකම ක්ලාස් වලට ගිහිල්ලා මේ හැම තැනකටම දරුවෙක් එක්කගෙන යන්න එන්න ආරක්ෂාව ඉතාමත් හොඳින් තියෙන ස්කූට් එකක් විදියට අපිට මේ ස්කූට් එකත් හඳුන්වලා දෙන්න පුළුවන් කමක් තියෙනවා.